දයි සාදුනාද පවත්වන දෑත නලල් තලයට අරගෙන තුන්වතාවක් නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณา ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය සීල විසුද්ධිය පිණිසම සීල පාරමිතාව පිණිසම මගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා හේතු වාසනාම වේවා සාදු
සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හිරණ ස්වර්ණ පුන්නාරාම මේ විහාරස්ථානයේහි විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම මේ ගෙවී ගිය වස්සාන සමයෙත් මේ උතුම් චීවර මාසය පුරාවටමත් මේ දක්වාම වස්සාන සමය මූලික කරගෙන සෑම ඉරිදා දිනකම සිද්ධ කරන්නට යෙදුන දේශනා මාලාවේ 14 වන දේශනාව හෙවත් අවසාන ධර්මානුශාසනාව හැටියටයි මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ පානදුර හිරණ විසල් උයනේහි පදිංචි නිශාන්ත වික්‍රමරත්න මහත්මාණන් නෝනා මහත්මිය සහ පුතණුවන් දෙදෙනා ඇතුළු ඒ පින්වත් පවුලේ සියලු දෙනා විසින් විශේෂ අරමුණ හැටියට උපන් දිනය නිමිත්තෙන් තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටත් එවැගේම දේශකයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නටත් ධර්ම ශ්‍රවණයට සැපැමිණි සියලු ඥාතීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට සහ පරලොව සැපත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්නට කියන උදාර අරමුණ පෙරදරි කරගෙනයි පින්වත් නිශාන්ත වික්‍රමරත්න මහත්මාණන් ඇතුළු
ඒ පින්වතුන් මේ දේශනාවට දායකත්වයගෙන කටයුතු සිදු කරන්නේ. ඉතින් එතුමන් මේ දේශනාවට අපව වැඩම කරගන්නට ඊටාම උනන්දුවෙන් උද්‍යෝගයෙන් අප සෙනසුනට පවා සැපැමිණි ඒ උදාරතර ආගමික සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් සෙනසුනට පවා පැමිණිලා ඒ ආරාධනා කටයුතු සිද්ධ කරලා ඊටාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සංවිධානය කරන බව අපට මනා ලෙස වැටහුණා. ඒ බව මනවින් වැටහෙච්ච නිසාවෙන්මයි අපි ඊ타මත්ම උවමනාවෙන් මේ පින්වතුන්ගේ ආරාධනාව පරිදි මේ දේශනාවට වැඩම කරන්නට යෙදුනේ. දේශනාව අවසානයේ සුජීවත්ව වාසය කරන අපේ නිශාන්ත මහත්මාණන්ගේ ජන්මදිනයට විශේෂයෙන් ආශිර්වාද කරමින් දූ දරුවන් ඇතුළු පවුලේ කාටත් සෙත් ප්‍රාර්ථනා කරගෙන ඔබ නමින් පරලොව සැපත් සියලු දෙනාටද පුණ්‍යානුමෝදනා කරමින් පින්වතුන්ලා කාටත් ආශිර්වාද කරමින් මේ දේශනාව නිමාවට පත් කරන තුරු හැම දිනම අදිෂ්ඨානයක් හිතට ගන්න. අද දවසේ මේ මොහොතේ මා ශ්‍රවණය කරන මේ උදාර ධර්මානුශාසනාවත් නිවන් මගටම උපකාරක ධර්ම පෙළක්ම වේවා කියන අදිස්ථානයෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. පින්වත්නි, අද දේශනාවට මාතෘකාවත් නිශාන්ත වික්‍රමරත්න මහත්මාණන් තමයි අප වෙත ලබා දුන්නේ. එතුමා මාතෘකා දෙකක් අපිට යෝජනා කළා. ඒ මාතෘකා දෙක තමයි කඨින ආදී පින්කම් බොජ්ජංග ධර්ම වැඩෙන හැටියට සිද්ධ කරන්නේ කොහොමද? සැබවින්ම එය නිවනට උපකාර කරගන්නේ කෙසේද කියන එක මාතෘකාවක්. අනිත් එක තමයි චිත්තානුපස්සනාව වඩන්නේ කොහොමද සහ භාවනාවට අවතීර්ණ වෙන්න ඉන්න කෙනෙක් චිත්තානුපස්සනාව කෙලෙස් ආරම්භ කරන්නට ඕනද කියන එක සහ ඒ නිවනට කොහොමද ගලපා ගන්නේ කියන කාරණාව ගැන දේශනාව සිද්ධ කරන්නට කියලා. දැන් මාතෘකා දෙකකින් බණ කියන්න බෑනේ. දෙකෙන් එකක් තෝරගත්ත මං මූලිකව පැහැදිලි කළ මාතෘකාව. මොකද්ද? කටිනාදී මේ සියලු පින්කම් බොජ්ජංග ධර්ම වැඩෙන විදියට සහ ඒ නිවනට කොහොමද උපකාර කරගන්නේ? මං ඒක තෝරා ගන්න විශේෂත්වයකුත් තියෙනවා. මීට කලින් පොය දවසේ වැඩම කරලත් මං බොජ්ජංග ධර්ම ගැනමයි දේශනාව කළේ. මහා කස්සපත් තේර බොජ්ජංගය ඇසුරින්. ඊළඟට මා කල්පනා කළා අද දේශනාවට හැමෝම භාවනා කරන අයම නෙමෙයි එකතු වෙන්නේ. භාවනා කරන අය ගොඩාක් ඉන්න පුළුවන්. හැබැයි හැමෝම භාවනා කරන අය නෙමෙයි. ඒ නිසා කාටත් ගැළපෙන අදට ගැළපෙන මාතෘකාව තමයි පළවෙනි මාතෘකාව. මම කල්පනා කළා පින්තුනි දැන් අපි අනුසාරයෙන් දේශනාවට ඒකාත්මික වෙමු.
පින්නතුන්ට මතකයි මේ බුද්ධ ශාසනයේ අග්‍රදායිකාව විශාකාව දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වර 8ක් ඉල්ලුවා. ස්වාමීනි ජීවිතාන්තය දක්වාම ඔබ වහන්සේ මට අවසර දෙන්න ඕන මෙන්න මේ කාරණා ටිකට. දැන් බලන්න ඊටාම ලස්සන තැනක්. විශාකාව කියන්නේ ජීවිතේ හැමදාම වගේ දන් පූජා කරපු කෙනෙක්. හරියට එයා දන් දෙනවා. දන් දෙනව ඉවරයක් නෑ. එහෙම ගමනක විශේෂ වරප්‍රසාදයක් වර 8ක් ඉල්ලනවා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා. විශාකාව කියනවා ස්වාමීනි ජීවිතාන්තයේ දක්වාම ඔබ වහන්සේ මට අවසර දෙන්න භික්ෂූන් වහන්සේලාට වැසිසලු පූජා කරන්න. ජීවිතාන්තයේ දක්වාම මට අවසර දෙන්න. අදටත් ඔය පින්නතුන් වැසිසලු පූජා කරනව නේද? ඒ වැසිසලු පූජාවට ප්‍රධාන හේතුවක් තමයි විසාකාවගේ වර 8න් පළවෙනි වරය. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නෝ කටින පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරන කෙනා තමයි වැසිසලු පූජා කරන්න කියලා. ඒකෙන් අනිත් අය හිතනවා අපිට එහෙම වැසිසලු පූජා කරන්න බෑ. පින්වත්නි එහෙම එකක් තියනවද? නෑ. වස්සාන ඍතුව ආරම්භ වෙනකොට වැසිසලු පූජාව ඕන කෙනෙකුට කරන්න පුළුවන්. වැසිසලු පූජා කරන එකයි වස් ආරාධනා කරන එකයි කටිනයයි තුනක් එකක් නෙමෙයි. එකට බද්ධ වෙලා තියෙන බව ඇත්ත. හැබැයි මතක තියාගන්න මේක පින්කම් තුනක් පින්වත්නි. දැන් බලන්න සමහර කාරණා අපිට හරියට වටහා ගන්න බැරි වුණාම ලස්සන පින්කම් අපි අතින් ගිලිහිලා යනවද නැද්ද? ගිලිහිලා යනවා. දැන් ඔය කියන විදියට ජීවිතාන්තයේ දක්වාම විසාකාව වැසිසලු පූජා කරනකොට හැම අවුරුද්දෙම විසාකාවද කටින චීවර පූජා කරන්නේ? නෑනේ පින්වත්නි. පැහැදිලි නේද මම මේ මොකද්ද කියන්නේ කියලා? ඒ නිසා ඒවා ඊටාම වැදගත්. එහෙම තේරුම් ගත්තේ නැති වුණොත් කවදාකවත් පින්නතුන්ලට වැසිසලුවක්වත් පූජා කරගන්න වෙන්නේ නැහැ. ඇයි ඔය පින්නතුන්ල මතවාදවල හරියට හිර වෙලා ඉන්නවනේ. හැබැයි දැන් බලන්න විසාකාව කියනවා ස්වාමීනි ජීවිතාන්තයේ දක්වාම වැසිසලු පූජා කරන්න අවසර දෙන්න. 2 ස්වාමීනි ජීවිතාන්තයේ දක්වාම ආගන්තුක සංඝයාට දන් දෙන්න මට අවසර දෙන්න. 3 එක ජීවිතාන්තයේ දක්වාම ගමන් වඩින ස්වාමින් වහන්සේලාට දන් පූජා කරන්න මට අවසර දෙන්න. 4 එක මතකද? ස්වාමීනි ජීවිතාන්තයේ දක්වාම ගිලන් ස්වාමින් වහන්සේලාට දන් දෙන්න මට අවසර දෙන්න. ගිලාන උපස්ථානයට ඉන්න ස්වාමින් වහන්සේලාට දන් පූජා කරන්න මට අවසර දෙන්න. ස්වාමීනි ගිලන් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් බෙහෙත් ඖෂධ පූජා කරන්න මට අවසර දෙන්න. 7 එක ජීවිතාන්තයේ දක්වාම සංඝයාට කැඳ පූජා කරන්න මට අවසර දෙන්න. අන්තිම එක තමයි භික්ෂුණීන්ටත් ජල සාටක පූජා කරන්න මට අවසර දෙන්න. දැන් බලන්න විශේෂ වර 8ක් ඉල්ලන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා විසාකා
දැන් මෙච්චර දන් දීලා ඇයි ඔයා මෙබඳු විදිහේ වරාටක් ඉල්ලන්නේ? ඔන්න බලන්න මේ බුද්ධ ශාසනය ඇතුලේ අවබෝධයෙන් පින්කම් කරන ශ්‍රාවකයෝ කල්පනා කරන විදිය. අවබෝධයෙන් පින්කම් කරනකොට ඒවට අනුගත වෙන විදිය. කොච්චර මව්වද්ද කියලා බලන්න. ස්වාමීනි දවසක් දානේ සකස් කරලා ඉවර වුණාම ගෙදර වැඩ කරන දාසිය තමයි සංඝයාට දන් සකසලා ඉවරයි කියලා මතක් කරන්න ආරාමයට ගියේ. ස්වාමීනි එදා හරියට ස්වාමින් වහන්සේලා පෙන් පහසු වෙන ගමන් ඉඳලා තියෙනවා. මේ සිදුවීම නිසා හරියට ඇය කලකිරුණා. එකෙන් උනේ ස්වාමින් වහන්සේලාත් හරියට අපහසුතාවයට පත් වුණා. මින්මත්තට කවදාකවත් ස්වාමින් වහන්සේලා එබඳු විදියට අපහසුතාවයට පත් වෙන්න අවශ්‍ය නැහැ. ස්වාමිනී මට පුළුවන් උන්වහන්සේලාට හැමදාම ජීවිතාන්තයේ දක්වා වැසිසල්ලු පූජා කරන්න. මම මේ අවශ්‍යම කරුණු ටික කෙටියෙන් කියන්නේ. ස්වාමීනී ආගන්තුකව මේ ගමට භික්ෂුවක් කවුරු හරි වඩිනකොට උන්වහන්සේලා දන්නේ නැහැ පිණ්ඩපාතේ වඩින්න ඕන පැත්ත සහ නොවඩින්න ඕන පැත්ත. ඒ වෛශ්‍රාවියෝ වගේ ඉන්න පැතිවලට සංඝයාට පිණ්ඩපාතේ වඩින්න තහනම්. බුදුරජාණන් වහන්සේ පනවල තියෙනවනේ. මේ ටික ඇතුළේ ඔය පින්නතුලට ලස්සන දෙයක් තියෙනවා තේරුම් ගන්න. මොකද්ද? බලන්න මේ ශාසනයේ තේරුම් ගත්තු ශ්‍රාවකෙක්ගේ කල්පනා කොච්චර ලස්සනයිද නේ? සංකල්පනා හැම වෙලාවෙම එයා බලාපොරොත්තු වෙන්නේ ශාසනයේ දියුණුවක් මිසක් පරිහානියක් නෙමෙයි. ඒක වැදගත්නේ පින්නත්. ඇයි මේ ශාසනයේ ගොඩාක් කල් පවතින්න නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වණක් පිරිසම එකට එකතු වෙලා අවබෝධයෙන් වැඩ කරන්න ඕන. ගොඩාක් තැන්වල අරුබුද ඇති වෙන්නේ ඇයි? අවබෝධය නැතිකම. ඒ නිසා අය කියනවා ස්වාමීනි ආගන්තුකව වඩින ස්වාමින් වහන්සේලා ඉස්සල්ලාම මගේ දානේ වළඳලා ආරාමේ වැඩ ඉන්නකොට උන්වහන්සේලාට දැනගන්න පුළුවන් ඊළඟ දවසේ කොහෙටද පිණ්ඩපාතේ වඩින්න සුදුසු. තුන්වෙනි එක ගිලන් ස්වාමින් වහන්සේලාට ස්වාමීනි සමහර දාන තියෙනවා ඒවා වැළඳුවාම රෝගේ උත්සන්න වෙන්න පුළුවන්. ඒ රෝගයට තව හේතු සාධක හැදෙන්නත් පුළුවන් ඒ රෝගය උත්සන්න වෙන්න. ඒ මොනොත් උන්වහන්සේලා මරණාසන්න වේදනාවන් වලට පවා පත්වෙන්න පුළුවන්. ඒ නිසා මට පුළුවන් ජීවිතාන්තයේ දක්වාම ස්වාමීනි ගිලන් ස්වාමින් වහන්සේලාට කැප පරිදි අවශ්‍ය පරිදි දානීය සකසලා පූජා කරන්න. එතකොට ස්වාමීනි ගිලන් උපස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලාටත් පිණ්ඩපාතෙත් වඩින්න ඕන, ගිලන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්නත් ඕන. මේ ඔක්කොම කරන්න ගියාම උන්වහන්සේට වෙලාව මදි වෙන්න පුළුවන්. ඒ නිසා මට අවස්ථාව දෙන්න ජීවිතාන්තයේ දක්වාම උපස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලාටත් දන් පූජ කරන්න. ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් මොනවද කියලා හරියටම මට බලලා හොයලා සකස් කරලා පූජා කරන්න පුළුවන්. ඔබ වහන්සේ අන්දක වනේ වැඩ ඉන්නකොට කැඳ පූජාවේ ආනිසංස 10ක් වදාලා එදාම මම හිතුවා අනේ මමත් ජීවිතයේ තියෙනකන් සංඝයාට දන් දෙනවා, කැඳ පූජා කරනවා. අන්තිම එක තමයි දවසක් අචිරවතී ගංගාවේ ස්වාමීනි භික්ෂුණීන් වහන්සේලා පෙන් පහසු වෙනකොට වෛශ්‍රාවියොත් මේ ගංගාවේ පෙන් පහසු වුණා.
එතකොට මේ වෙසඟනන් හරියට භික්ෂුණීන්ට එක එක කතා කිව්වා. අපි වගේ කාමයේ වළඳන්න ඔය තරම් ලස්සන ඇඟක් තියාගෙන ඇයි මහාන වුනේ ඔය විදියට කියනකොට ස්වාමීනි හරියට භික්ෂුණීන් වහන්සේලා අපහසුතාවයට පත් වුණා. ඒ නිසා අද ඉඳලා මට අවසර දෙන්න ජීවිතේ තියෙන තාක් කල්ම ජල සාටක පූජා කරන්න. බලන්න මොන තරම් ලස්සනයිදනේ. බුදුරජාන් වහන්සේ අහනවා විශාකා හොඳයි දැන් මේ තරම් වර 8ක් ඉල්ලලා මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ කියලා හෙව්වා. මේ වගේ වර 8ක් ඉල්ලලා ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා හෙව්වා. ඔන්න බලන්න බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයේ දානයම පවා තමන්ගේ නිර්වාණ මාර්ගයට උපයෝගී කරගන්න විදිය. ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ස්වාමීනි ලෞකික කිසිඳු බලාපොරොත්තුවක් මා මේ තුල ගොඩනගා ගන්නෑ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ගොඩාක් පින්කම් එක්ක තණ්හාවට අහු වෙනවා. එහෙම නැත්නම් දිට්ඨියට අහු වෙනවා. නැත්නම් මානයට අහු වෙනවා. දැන් උන්ට කල්පනා කරලා බලන්න. ඔය පින්නතුන්ලා කරන සමහර පින්කම් එක්ක වංචනිකව ලෝභය ඒ තුල ගොඩ නැගිලා තියෙනවා. නැත්නම් දිට්ඨියකට අහු වෙලා තියෙනවා. නැත්නම් මානය ගොඩ නගලා තියෙනවා. ඒතර තණ්හා දිට්ඨි මාන කියන්නේ ප්‍රපංච ධර්මනේ. ප්‍රපංච ධර්ම යම් දානයක් තුල පවා වැඩෙනවා කියන්නේ ඒක අවබෝධයට නිර්වාණ මාර්ගයට සැබවින් උපකාර වෙන්නේ නැහැ. දැන් ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ට දාන්නේ ප්‍රතිඵලය අත්විඳින්න බෑ. ඇයි අත්විඳින්න බැරි? ඒගොල්ලන්ගේ දානය ඇතුලේ මෙන්න මේ කියන ප්‍රපංච ධර්මවලට ඉඩ හැදෙනවා. දැන් බලන්නකො මේ දවස්වල ගොඩාක් අය හරියට මහා පින්කම් වලට එකතු වෙනවනේ. හැමෝම පින්වත්නි අවබෝධයෙන්ද ඔය සියල්ල කරන්නේ නෑ. සමහර අයට තියෙනවා හරියට තරංගයක්. ගිය පාර කරපු එක්කෙනාට වඩා මේ පාර කරන්න ඕන කියන අදහසක් නැති. දැන් බලන්න කවුරු හරි හිතනවා නම් අරයට වඩා හොඳට මං මේ පාර එයාට තේරෙන්න එයාට දැනෙන්න පින්කමක් කරනවා කියලා. එතනම අරමුණ බිඳගෙන ඉවරද නැද්ද? ඉවරයි. එතනම අරමුණ බිඳගෙන ඉවරයි. දැන් ලංකාවේ ගොඩාක් මිනිස්සු හරියට වියදම් කරලා පින්කම් කරනවා. ලක්ෂ ගණන් වියදම් කරලා පින්කම් කරනවා. සමහර මිනිස්සු පින්වත්නි පින්කම ඉවර වුණා විතරයි ආය කවදාකවත් පන්සල පැත්තට යන්නේ නැහැ. ඔය පිනතුන්ගේ මම්බෙලා නේද? අපෝ කොච්චර ඉන්නවද? බලන්නකො පින්කම් ඉවර වෙනකොට හාමුදුරුවොත් එක්ක ගැටෙන අය. ඇයි? එයාට තියෙන්නේ නිවන පැත්ත සම්බන්ධ කතාවක් නෙමෙයි. එයා පින්කම ඇතුලේ පවා බලාපොරොත්තු වෙලා තියෙන්නේ මොකද්ද? ලෞකික දේවල්. හැබැයි විසාකාව කියනවා ස්වාමීනි මට ලෞකික එකඳු ප්‍රාර්ථනාවක් මේක ඇතුලේ නැහැ. බලාපොරොත්තු නැහැ. අපේක්ෂාවල් මොකක්වත් මේක ඇතුලේ ගොඩනගා ගන්නෙ නැහැ. මම ඔකට ලස්සන නිදසුනක් කියන්න. ඔය පින්නතුලට වැදගත් පින්වත්නි. බොජ්ජංග ටිකට එන්න කලින් සංයුත්ත නිකායේ සත්තක නිපාතේ තියෙන සාරිපුත් දාන මහප්පල සූත්‍රය. ඒ දාන මහප්පල සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට හොඳට අධ්‍යයනය කරන්න සූත්‍රයක් මේ කියන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට වැඩලා භාග්‍යතුන් වහන්සේගෙන් කාරණා දෙකක් අහනවා. මොකක්ද අහන්නේ? ස්වාමීනි මේ ලෝකේ සමහර අය දන් දෙනවා. ඒ දාන අතර තියනවද මහත්ඵල මහානිසංස වන දාන සහ මහත්ඵල මහානිසංස නොවන දාන?
තාම ලස්සන ප්‍රශ්නයක් මේ අහන්නේ. මේ විශාකාවගේ කතාවට මේ දේශනාව සම්බන්ධයි. ඒකයි මම මේ මතක් කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාළා සාරිපුත්ත මේ ලෝකේ දාන තියෙනවා මහත්ඵල වෙන මහානිසංස වෙන මහත්ඵල නොවන මහානිසංස නොවන. කෙටියෙන් තේරුම් ගමු සාරිපුත්ත ලෝකේ ඇතම් කෙනෙක් දන් දෙනවා සාපේකෝ දානං දේති. සාපේකෝ කියන්නේ ඒගොල්ලෝ පුළුවන් තරම් දන් දෙන්නේ අපේක්ෂා සහිතව. අපේක්ෂා කියන්නේ මොනවද පින්වත්නි? තණ්හාව. අපේක්ෂාව අයිති මොකටද? තණ්හාවට. ඔන්න සමහර අය දන් දෙනවා මොකකින්ද? සාපේකෝ අපේක්ෂා සහිතව දන් දෙනවා. බලන්න දන් දෙන හැමෝම දන් දෙන්නේ නිවන අරමුණු කරලාද කියලා? නෑ. සමහරු හරියට ඒ පින්කම් ඇතුලේ ලෞකික ලාභ කීර්ති වර්ණනා ප්‍රශංසා වගේ ඒවට කැමති නැද්ද? කැමතියි. ලංකාවේ ගොඩාක් අයගේ පින්කම් කරන එකේ චේතනාව පින්වත්නි පෞද්ගලික අරමුණු සාධනය කරනව විනා සැබවින්ම ඒ ඇතුලේ නිවනට සමීප වීම නම් නෙමෙයි. අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා. ඕන තරම් අත්දැකීම්. පින්කමේ අරමුණ දිහා බලනකොට සමහරලාට අපිට තේරෙනවා ඇත්තටම මෙයාට මොකද්ද මේකේ අවශ්‍යතාවය කියලා. පින්කම ගැන අපිත් එක්ක කතා කරනකොට අපිට තේරෙනවා ඇත්තටම මෙයාට මේකේ මොකද්ද බලාපොරොත්තුව කියලා. බලන්නකො බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම කාලෙටම ගැලපෙන විදිහ. සමහරු සාරිපුත්ත සාපේකෝ අපේක්ෂාවෙන්මයි දන් දෙන්නේ. ඒ තුල තියෙන්නේ තණ්හාව. ඒ තුල වැඩෙන්නේ ආසාව. ඒ තුල වැඩෙන්නේ අපේක්ෂාව බලාපොරොත්තුවමයි ගොඩනගා ගන්නේ. තව කෙනෙක් සාරිපුත්ත දන් දෙනවා පටිපත්ත චිත්තෝ දානං දේති. ගොඩක් අය ඔය කටින පින්කම් කරන්නෙත් මෙන්න මේ සිතින්. මොන සිතද? පටිපත්ත චිත්තෝ. මොන සිතද තියෙන්නේ? විපාකයට බැඳෙන සිතින් දන් දෙන. කටින පින්කම් මෙහෙම ගොඩාක් අය කරන්නේ විපාකයට බැඳෙන සිතින් නෙමෙයිද? විපාකයට බැඳෙන සිතින්. ඇයි ඉතින් හොඳයිනි පින්වත්නි සංසාරේ සක්විති රජකම හම්බ වෙනකොට? හොඳ නැද්ද? හොඳයි. හැබැයි බලන්නකො නාගිත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පාමුලම බණහල අරහත්වයේ කරා යන්න හොඳටම පුළුවන්කම තියෙද්දි උන්වහන්සේත් මොකද්ද කළේ? කටිනය නිසා කල්ප 91ක් තව සංසාරේ ආවද නැද්ද? ආවා. ඔය හැම වෙලාවකම ඔය පින්නතුල එක දෙයක් තේරුම් ගන්න. මොකද්ද? කිසිම දවසක පින්කම් කරන්න එපා මරණින් මතු විපාක ලබා ගැනීමේ චේතනාවෙන්. මරණින් මතු විපාක. දැන් ඔය මේ දවස්වල සමහර ඔය රැඩිකල් මානසිකත්වයේ තියෙන දරුවන්ට තරුණ අයට මිනිස්සුන්ට එහෙම ටිකක් බලාගෙන ඉන්න බෑ. ඇයි? පන්සල් වල හරියට පින්කම් කරනවානේ. ඒගොල්ලෝ එතකොට ලස්සන තර්කයක් ගේන. මොකද්ද දන්නවද කියන තර්කය? දායකයන්ට මරණින් මතු විපාක පෙන්නලා දායකයන්ට මරණින් මතු විපාක පෙන්නලා පූජකයෝ දායකයෝ ලවා දේවල් පූජ කරගෙන මේ ජීවිතේ සැප විඳිනවා. බැලු බැල්මට ඒක ඇත්තක් තියනවද නැද්ද? බැලු බැල්මට තියනවද නැද්ද? තියනවනේ ඉතින් පින්වත්නි. ඇයි ඇත්තටම ඕක නෙමෙයිද වෙන්නේ උඩින් බැලුවාම? ඕක නෙමෙයිද වෙන්නේ? ඉතින් ඔය පින්නතුන්ට ලැබෙන ඔක්කොම දේවල් ලැබෙන්නේ කොහෙදද? ලැබෙන ඔක්කොම ආනිසංස ගොඩක් ඒවා ලැබෙන්නේ කොහෙදද? මරණින් පස්සේනේ පින්වත්නි. පැහැදිලිද මේ කතාව? මට කියන්න දානයක් දෙන්න ඕන දෙන කෙනාට ප්‍රයෝජනයක් ලබා ගන්නද නැත්නම් ලැබෙන කෙනාට ප්‍රයෝජනයක් වෙන්නද?
හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. දෙන කෙනාට ප්‍රයෝජනයක් වෙන්නද ඔය පින්නතුල්ලා යමක් පූජා කරන්න ඕන? ලැබෙන කෙනාට ඒකෙන් ප්‍රයෝජනෙ ලැබෙන්නද? මොකටද? ලැබෙන කෙනාට. ඔන්න මතක තියාගන්න, බුද්ධ ශාසනයේ දන් දෙන්නේ අපි දෙයක් අතහරින්නේ නැවත අපිට ප්‍රයෝජනෙ බලාගෙන නෙමෙයි. කාට ප්‍රයෝජනෙ පිණිසද? ලබන්නාට ප්‍රයෝජනෙ පිණිස, දෙන්නාට ප්‍රයෝජනෙ පිණිස නෙමෙයි. ඇයි ලබන්නාට ප්‍රයෝජනෙ පිණිසනේ වැදගත්. එතකොට දෙන්නාට මරණින් මතු කතාවක් නැහැ. ඒව කොහොමත් ලැබෙන ඒවා. හැබැයි ඒවට පින්නතුනි කාලයක් බලාගෙන ඉන්න ඕනද නැද්ද? ඉන්න ඕන. පින් කියන්නේ කාලිකයි නේද? කාලයක් බලාගෙන ඉන්න ඕන. ධර්මයේ කාලිකයිද අකාලිකයිද? ධර්මයේ කාලිකයිද අකාලිකයිද? අකාලිකයි. මම පුංචි නිදසුනක් කියන්නම්. මම ඔය බණවලට වැඩියහම ඒවා කියලා තියෙනවා. දැන් හොඳට පින්නතුන් හිතන්න, ඒ වෙලාවෙම Tamanගේ හිතේ කෙලෙස් ප්‍රහීන වෙලා යන විදිය, අඩු වෙලා යන විදිය, යටපත් වෙලා යන විදිය දකින්න ඕන විදියක් තියෙන්නේ. මොකක් මුල් කරගෙනද? අපි කරන දානය පවා මුල් කරගෙන. පුංචි නිදසුනක් ගන්න. පින්වතුන්ට ඕන වටාපතක් මට පූජා කරන්න. මේ උදාහරණයක් කියන්නේ. කාටද? වටාපතක් මට පූජා කරන්න. දැන් මේ වටාපත ඔය පිනතුන් පූජා කරන්න නම් මේ වටාපත වෙනුවෙන් වියදම් කරන සල්ලි කාගේද? සල්ලි කාගේද? ඔය පින්නතුන්ගේ. මේක ගන්න යන කාලය කාගේද පින්නොත්නි? ඔය පින්නතුන්ගේ. මේකට යොමු කරන ධනයත් ඔය පින්නතුන්ගේ, මේක ගන්න යන කාලයත් ඔය පින්නතුන්ගේ. හැබැයි ඔය පින්නතුන් මේක ගන්න යනකොට පවා අපේක්ෂාවල් ගොඩනගනවද නැද්ද? ගොඩනගනවා. කොහොමද ගොඩනගන්නේ? මෙබඳු විදියේ වටාපතක් ගෙනිහින් දුන්නොත් උන්වහන්සේ සතුටු වෙයිද? මේ වගේ එකක් පූජා කළොත් උන්වහන්සේ ඒකට කැමති වෙයිද? හරියට දැන් මේක ගැන බලාපොරොත්තු තියාගන්න ඕනේද? ඔන්න දැන් ඔය පින්නතුල්ලා ගෙනල්ලා මට පූජා කරනවා. දැන් වටාපත කාගේ අතේද තියෙන්නේ? ඔය පින්නතුල්ලාගේ අතේ. උපකල්පනයක් මේ කරන්නේ. වටාපත දැන් කාටද පූජා කරන්නේ? මට පූජා කරනවා. මට පූජා කළාම වටාපතක් නේද කියලා ඔය පින්නතුල්ලා ඉස්සරහාම මම මේක පැත්තකින් තියනවා. ඔය පින්නතුල්ලා ඉස්සරහාම මම මේක පැත්තකින් තියනවා. වැඩි ගණන් ගන්නෙත් නෑ කියලා හිතන්නකෝ. වටාපතක් නේ. මට ඒක පුදුම වෙන්න එකක් තියනවද? නෑ. පැත්තකින් තියනවා. දැන් ඔය පින්නතුන්ට මොකක් හිතෙයිද? දැන් ඔය පින්නතුන්ට මොකක් හිතෙයිද? මොකක් දැනෙයිද ඔය පින්නතුන්ට? දැන් ඔය පින්නතුන් ගෙනාව පූජා කළා, පින් සිද්ධ වේවා කියලා කියන්නෙත් නෑ, ස්තුතියි කියන්නෙත් නෑ, මොකක්වත් නෑ. වටාපතක් නේ කියලා පැත්තකින් දැම්මා. දැන් ඔය පින්නතුන්ට මොකක්ද හිතෙන්නේ? ඇත්ත කියන්න බොරු කියන්නේ නැතුව මොකද්ද දැනෙන්නේ? රිදෙනවද නැත්ද? මට ඒක විතරක් කියන්නකෝ. අන්න බලන් ගියාම මේ හිරණය හොඳයි. ඇයි දන්නවද? පැත්ත ගියත් ඇත්ත කියනවනේ. හැමෝම කිව්වා මොකද්ද? රිදෙනවා. පැහැදිලිනේ? රිදෙනවා. දැන් බලමු ඇයි රිදෙන්නේ කියලා. මේක වෙනුවෙන් කැප කරපු කාලය කාගේද? මගේ. කාලේ පවා මගේ කියලා මං අල්ලගෙන තියෙනවනේ. ධනේ පවා මගේ කියලා මං අල්ලගෙන තියෙනව නේද? මේ ඔක්කොම ටික මගේ. දැන් මට ඕන මේක මුල් කරගෙන හරි මගේ කියලා අල්ලගෙන ඉන්න දේවල් ටිකක් හරි මොනව කරන්නද? අන්න හරි. පැහැදිලිද මේ කතාව? අතහරින්න යොමනාව තියෙන්නේ. ඒක නෙමෙයිද අපිට ඕන? ඒක තමයි ඕන.
ඔය අදහසින් දන් දෙන මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද කියලා බලන්න. මට ඕන මේක මුල් කරගෙන හරි මගේ කියන දේවල් ටිකක් හරි අතහරින්න. ඇයි මං මේ මගේ කියන ඒවා මේක මුල් කරගෙන අතහරින්නේ? මොකටද? මෙබඳු අතහැරීමක්වත් මා තුල නැත්තම් කවදාකවත් රූපය මගේ කරගන්න එක, වේදනාව මගේ කරගන්න එක, සංඥාව මගේ කරගන්න එක, සංස්කාර මගේ කරගන්න එක, විඥාණය මගේ කරගන්න එක මට අතහරින්න පුළුවන්ද? අන්න දැන් තේරෙනවද කතාව? මොකද්ද? භෞතිකවවත් ඔය පින්නතුල්ලා යමක් අතහරින්න පුරුදු වෙන්නේ නැති වුනහම ඔය පින්නතුල්ලා හිතනවද පින්නතුනි උපාදාන පංචකය ගැන තියෙන මමත්වය අතහරින්න ලේසි කියලා? අමාරුයි. ඒකට නෙමෙයිද අපි මේ භෞතිකව දේවල් අතහරින්නේ? පුරුදු කරන්නේ. ඇයි? යම් දවසක මං තේරුම් ගන්න ඕන මේ භෞතිකව අතහරිනවා වගේම ආධ්‍යාත්මිකවත් අල්ලාගෙන ඉන්න ස්කන්ධයන් කෙරෙහි තියෙන ඇල්ම මොනව කරන්නද? අතහරින්න. ඒකට මේක උදව් කරනවද නැද්ද? උදව් කරනවා. ඇයි මේක තුල පවා මට සක්කාය දිට්ඨිය වැඩෙන්න බැරිද පින්වත්නි? පුළුවන්. මං කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. ඊට කලින් බලන්න එපයි දැන් ඇයි ඕගොල්ලන්ට රිදුනේ කියලා. දැන් හැමෝම කිව්ව නේද රිදුනා කියලා? දැන් රිදුනා. දැන් බලන්න මේක වෙනුවෙන් කැප කරපු කාලය ඔබ, ධනය ඔබේ, සියල්ලම ඔබේ. ඕගොල්ලන්ට ඕනකම තිබුණේ මේක කාට දෙන්නද? මේක කාට දෙන්නද ඕනිකම තිබුණේ? මට දෙන්න උවමනාව තිබුණේ. හරි නේද? දෙන්න කලින් කාගේද? දෙන්න කලින් ඔබේ. දුන්නට පස්සේ කාගේද? දුන්නට පස්සේ කාගේද? මගේ. පැහැදිලිද? ඉතින් මේක මගේ නම් මට ඕනනම් මේක මෙතනම කඩන්නත් පුළුවන්. මේක මට මෙතනම පැත්තකට දාන්න පුළුවන්. මෙන්න මේක ගෙහින් කොහෙට හරි වීසි කරන්න නැත්නම් කොහෙන් හරි ඇතුළකට දාන්න කියලා ගණන් ගන්න නැතුව අයින් කරන්න. මංකලේ මගේ දේට ඕන දේ නේද? මට ලැබිච්ච දේට ඕන දේ නේද? ඉතින් ඇයි මගේ එකට එහෙම කළාට ඕගොල්ලන්ට රිතුනේ? උත්තර දෙන්න. ඇයි දැන් ඔයගොල්ලන්ට රිදුනේ? දැන් දෙන්න කලින් කාගේද? ඔබේ. දුන්නට පස්සේ මගේ. මේක මට දුන්නට පස්සේ අයිතිවාසිකමක් නැහැ. මේකට මම මේක අවභාවිතා කළොත් අවභාවිතාව කරන ඒ වගේ විපාක කාටද හම්බ වෙන්නේ? ඒත් මටනේ. පැහැදිලිද මේ කියන එක? ඒකත් මට නෙමෙයිද ලැබෙන්නේ? මටනේ පින්වත්නි. ඉතින් මට පූජා කරපු එකට මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඇයි ඔය පින්නතුන්ලට රිදුනේ? ඇයි ඔය පින්නතුන්ලට රිදුනේ? අන්න බුදුරජාන් වහන්සේ වදාළ දේ සනාත වුණා. මොකද්ද? සාරිපුත්ත සාපේකෝ දානං දේති. ගොඩාක් අය මේ ලෝකේ දන් දෙන්නේ අපේක්ෂා සහිතව. ඔය පින්නතුන් ඇත්තටම මේක පූජා කළේ ඔබේ දේ අතහැර ගන්නම නෙමෙයි. ඔබේ දේ අතහැර ගන්නම නෙමෙයි. මොකද්ද? මේකෙන් බලාපොරොත්තු ඇති කරගත්තේ නැද්ද? ඇයි ඔය පින්නතුන්ට රිදෙන්න එක හේතුවක් නේ මං පින් නොදීපු එක. දැන් ඔය පින්නතුන් දෙනකොටම මට ඔය පින්නතුන්ට ලැබෙන්න ඕනි එක ලැබිලි ඉවරද නැද්ද? ලැබිලි ඉවරයි. මං පින් දුන්නත් නොදුන්නත් ඔය පින්නතුන්ට වැඩක් තියනවද? නෑ. ඒ දීපයකට ස්තුති කරන එක පින් සිද්ධ වේවා කියන එක කාගේ වැඩක්ද? ඒකත් මගේ වැඩක්. ඔය පින්නතුන් අවබෝධයෙන් මේක දෙනකොටම ලැබෙන්න ඕන පිනයි ඔක්කොම ටික ඔය පින්නතුන්ට ලැබිලා ඉවරද නැද්ද? ඉවරයි. දැන් ඔය පින්නතුන්ට රිදුනේ නම් මොකක් නිසාද? රිදුනේ මොකක් නිසාද? අන්න ඒක මුල් කරගෙන ඔය පින්වතුන්ලගේ හිතේ තියෙනවා මොකද්ද? අපේක්ෂාවක්. ඕකේ අනිත් පැත්ත. දැන් මේ වටාපත පූජා කළේ මම මේ නිශාන්ත මහත්තයා කියලා හිතන්නකෝ. එයාව අල්ලගමුකෝ දැන් උපන්දිනේ නිසානේ. ඔව් නිශාන්ත මහත්මයා. දැන් ඔන්න වටාපත පූජා කළාම
මං මේ වටාපත පූජා කරපු නිශාන්ත මහත්තයා ගැනම ගුණ කියනවා. නිශාන්ත මහත්තයා ගැනම මොකද කරන්නේ? ගුණ කියනවා. එතකොට නිශාන්ත මහත්තයා කොච්චරක් විතර උඩට යයිද? මොකක්ද හිතෙන්නේ? පේනවනේ මේ එක්කෙනෙක් ගැනවත් හාමුදුරුවෝ අද කියනවද? කවුරු ගැනද කියන්නේ? මම ගැනමයි කියන්නේ. එතකොට මොකක්ද ඇති වෙන්නේ? අන්න හරි. නිශාන්ත මහත්තයාට නෙමෙයි කිව්වේ. උදාහරණයකටයි ගත්තේ. දැන් මේගොල්ලන්ගේ නම් දන්නෙත් නැහැ නේ ඉතින්. අල්ලගන්න පුළුවන් නමත් ඒක විතරයි. දැන් මොකද්ද වෙන්නේ? එයා තුල සියුම්ව මානයක් ගොඩ නැගෙනවද නැද්ද පින්වත්නි? ගොඩ නැගෙනවා. ඇයි මානෙ ගොඩ නැගෙන්නේ? එයා හිතනවා පේනවා නේද? මම ගැනමයි කියන්නේ, මගේ එක ගැනමයි කියන්නේ, මං ගැනමයි වර්ණනා කරන්නේ. එතකොට සියුම්ම එයා තුල ආත්ම දෘෂ්ටිය ගොඩ නැගෙනවද නැද්ද? ගොඩ නැගෙනවා. ඇයි තමන්ව උඩට ගන්නව අනිත් අයව පල්ලෙහාට. මේගොල්ලෝ ගැනද කියන්නේ? මේගොල්ලෝ දීපයක ගැනවත් ඔච්චර කියන්නේ මට කියන්න ඔය අරමුණෙන් නෙමෙයිද ලංකාවේ ගොඩාක් අය පින්කම් කරන්නේ? ඔය අරමුණෙන්. ඊට වඩා මං ඒ ගැන කියන්නේ සාපේකෝ දානං දේති, අපේක්ෂාවෙන් දන් දෙනෝ. පටිබද්ධ චිත්තෝ දානං දේති, විපාකයට ආසාවෙන් දන් දෙනෝ. ඊළඟට ඉමං පෙච්ච පරිබුජ්ජිස්සාමි, මේ පරලොව මට ලැබෙනවා කියලා අදහසින් දන් දෙනෝ. මේක නිධානයක් හැටියට තැන්පත් වෙනව නේද කියන අදහසිනු දන් දෙනවා. සාරිපුත්ත මෙබඳු විදියට දන් දෙන කෙනා නැද්ද ලෝකේ? ඉන්නවා. කටින දානයේද ඕන දානයක් මේකට දාගන්න. මේ අරමුණු වලින් දන් දෙන කෙනා ඉන්නවා ලෝකේ. සාරිපුත්ත එබඳු දානය මහත්ඵල මහානිසංස නැහැ. දෙන එකට ලැබෙනවා. හැබැයි මහත්ඵල මහානිසංස නැහැ. සාරිපුත්ත තව කෙනෙක් ඉන්නවා. එයා දන් දෙනවා. කොහොමද? මේ එකක්වත් එයා ළඟ නැහැ. අපේක්ෂාවක් නැහැ, විපාකයට ආසාවකුත් නැහැ. පරලොව මේක අනුභව කරන්න ඕන කියන චේතනාවක් නැහැ. මේක නිධානයක් හැටියට මට තියෙනව නේද කියන අදහසක් නැහැ. හැබැයි එයා දන් දෙනවා. දන් දෙන එක හොඳයිනේ කියලා හිතලා දන් දෙනවා. එච්චරයි. දන් දෙන එක හොඳයිනේ කියලා දන් දෙනවා. ඒකත් මහත්ඵල නැහැ. තව කෙනෙක් දන් දෙනවා. සාරිපුත්ත මව්පියවරු පරම්පරාවෙන් අරන් ආපු දන් වැට. අදටත් එහෙම තියෙනවනේ. දැන් ඔය දලදා මාලිගාවට වගේ දන් දෙන අය බලන්න පරම්පරාවෙන් පරම්පරාවට එක දිගට ඒකම පවත්වගෙන යනවා. ඒකම පවත්වගෙන යනවා. එනිසා සමහර අය කුලසිරිතක් හැටියට ඒක බින්දෙන්න දෙන්නේ නැතුව දානිය පවත්වගෙන එනවා. සමහර අය සාරිපුත්ත දන් දෙනවා අනුකම්පා සහගතව. අපි වගේ ආහාර පාන අනුභව කරගෙන මේ උයා පියාගෙන වළඳන්න අනුභව කරන්න බෑ නේද? අපි උයලා දුන්නොත් නේ වළඳන්නේ කියලා අනුකම්පාවෙන් දන් දෙන. සමහර අය දන් දෙනවා මේ දානය දීම තුල මගේ හිත හරියට සතුටට පත් වෙනවා. මේ එකදු දානයක් මහත්ඵල මහානිසංස නෙවෙයි. දාන මහත්ඵල සූත්‍රය කියවන්න. අන්තිමේට බුදුරජාන් වහන්සේ ඊටාම වටින කතාවක් මතක් කළා. මොකද්ද? සාරිපුත්ත යම් කෙනෙක් දන් දෙනවා නම් චිත්තා ලංකාරං චිත්ත පරික්කාරං, සමත විදර්ශනා දෙක වැඩෙන විදියට. මොකක් වැඩෙන විදියටද? සමත විදර්ශනා දෙක වැඩෙන විදියට. අන්න ඒ දානය මහත්ඵලයි මහානිසංසයි. පිනතුනි ගොඩාක් වෙලා දේශනාව අරගෙන යන්නේ වටිනාම තැනකට ඔබව අරගෙන ඉන්නේ. දැන් බලන්න විසාකාවගේ මොකක්වත් ප්‍රාර්ථනා තිබුණේ නේද? අරමුණු අපේක්ෂා තිබුණේ නැහැ. එතකොට ඇය කියන ලස්සන කතාවක්. මොකද්ද? ස්වාමීනි, මගේ මේ දානය මේ කියන ස්වාමින් වහන්සේලාට එකඳු විදියකින් හරි උපකාරාර්ථයේ පිණිස පවතිනවා. ඒ කියන්නේ ජීවිතේ
යම්තාක් සංඝයා වැඩ ඉන්නවනම් උන්වහන්සේලා එක නමකට අවම මගේ මේ දාන අතර එකඳු දානයක් හරි ලැබෙනවා. එක්ක වැසි සලුවක් ලබන්න පුළුවන්, නැත්නම් ආහාර ලබන්න පුළුවන්, ගමික දාන මොකක් හරි ලබන්න පුළුවන්. ස්වාමීනි, උන්වහන්සේලා අපවත් වෙනකොට ඔබ වහන්සේ හරියට ගතිය පිළිබඳව දේශනා කරනවා. ඒ ගතිය කියන්නේ මරණින් මත්තේ මේ භික්ෂුව මේ අපවත් උනේ සෝවාන් වෙලාද, සකදාගාමි වෙලාද, අනාගාමි වෙලාද? ස්වාමීනි, ඔබ වහන්සේම ගතිය ගැන දේශනා කරනකොට ඒක අහගෙන ඉන්න මගේ හිත හරියට සතුටක්, ඒ හිත හරියට සතුටින් වැඩෙනවා. මගේ හිතට හරියට සතුටක් දැනෙනවා. ඇයි සතුටක් දැනෙන්නේ? මොකක් නිසාද සතුටක් දැනෙන්නේ? මේ දානය උන්වහන්සේලාටද නිවන් මගට උදව් වුණා නේද කියලා මට සතුටක් දැනෙනවා. බලන්නකො මේ පුදුම අවබෝධයක් නැති. ඒ සතුට ඇති වෙන්න ඒ සතුට නිසාම මම ස්වාමීනි හරියට ප්‍රීතිය කියන එක අත්විඳිනවා. ප්‍රීතිය ලබන්න මගේ සිතත් සංසිඳෙනවා, කයත් සංසිඳෙනවා. සිත කය දෙක සංසිඳෙන්න හරියට ස්වාමීනි මගේ හිත සමාධිගත වෙනවා. සමාධිගත වෙන්න මම තවදුරටත් එය ඉන්ද්‍රිය භාවනාව, බල භාවනාවක් සහ බොජ්ජංග භාවනාවක් හැටියට දියුණු කරනවා. බලන්නකෝ, හැම දානයක් ඇතුළෙම එහෙනම් පින්වත්නි බොජ්ජංග ධර්ම වඩා ගන්න වැඩෙන මට්ටමකට අපේ සිත සිහිය පිහිටුව ගන්න බැරිද? පුළුවන්. එතනින් නතර කරන්නේ. ඔය පිනතුල කියවන්න සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේ මහානාම සූත්‍රයේ. මහානාම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ හරිය ලස්සනට පෙන්නනවා මහානාම ඉද අරිය ශාවකෝ ඡාගං අනුස්සරෙය්‍යාත. මේ ලෝකේ ආර්ය ශ්‍රාවකයා අතහැරීමම මනසිකාරයට නගනවා. අතහැරීම මොකද්ද කරන්නේ? මනසිකාරයට නගනවා. කොහොමද මනසිකාරයට නගන්නේ? අහෝම වතමයන් ලාභා. මේක මට ලාභයක්. මොකද්ද ලාභය? හැම තිස්සෙම ලෝභය කියන චෛතසික ධර්මය මේ හිත වෙලා ගන්නකොට මට පුළුවන් අලෝභය කියන කුසල චෛතසිකයේ වෙනුවට ගොඩනගන්න. ඒක ලාභයක් නෙමෙයිද පින්නත්? ලාභයක් නේ. ලෝභය කියන චෛතසික ධර්මයේ හිත වෙලා ගන්නකොට දක්ෂ කෙනා දන්නවා මේ ලෝභයට වහල්කම් කරන තාක්කල් සංසාරයෙන් ගැලවීමක් නෑ. ඒ වෙනුවෙන් මොකද්ද කරන්න තියෙන්නේ? අලෝභය ගොඩනගන්න ඕන. අලෝභය කියන චෛතසික මේ ඔක්කොම සිතුවිලිනේ. චෛතසික ධර්මනේ. එතකොට මේ අලෝභය කියන චෛතසික ධර්මය හිත තුල ගොඩනගා ගන්න එකම ලාභයක්. ඒ ලාභය ඒ චෛතසික ධර්මය වැඩෙනකොට ඕනම දෙයක් අතහැරින වෙලාවක එකඳු වෙමොහතකවත් ලෝභයෙන් මේ හිත මැඩ පවත්වන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. අලෝභය කියන චෛතසිකය ඇතුලේ ලෝභය කියන චෛතසිකය වැඩෙනවද? වෙඩෙන්නේ නැහැ. ලෝභය කියන චෛතසිකය ඇතුලේ තමයි ලෝභයට අදාළ සිතුවිලි සකස් වෙන්නේ. අලෝභය කියන චෛතසිකය ඇතුලේ මොකද්ද වෙන්නේ? අලෝභයට අදාළ සිතුවිලි තමයි සකස් වෙන්නේ. මතකයිනේ අකුසල මූලයට හේතුව ලෝභ දේශ මෝහ. ඒ අකුසල මුල් කරගෙනමයි සියලු අකුසල ධර්ම හටගන්නේ. කුසලයට හේතුව අලෝභ දෝෂ අමෝහ. ඒ කුසල මූලය මුල් කරගෙනමයි සියලු කුසල් වැඩෙන්නේ. එහෙනම් අලෝභය ඇතුලේ ලෝභයට ඉඩ තියනවද? නෑ.
ඇයි පින්වත්නි කවදාකවත් චෛතසික ධර්ම දෙකක් එකම මොහොතක එකම වෙලාවක හටගන්නවද? නැහැ. පැහැදිලිනේ? එක වෙලාවක එක සිතයි උපදින්නේ. එක වෙලාවක සිත් දෙකක් උපදිනවද? නැහැ. කුසල් සිතේද හටගෙන නිරුද්ධ වීම, අකුසල් සිතේද හටගෙන නිරුද්ධ වීම. එකම මොහොතක කුසල සිතුවිලි දෙකක් හටගන්නෙත් නෑ, නිරුද්ධ වෙන්නේ නෑ. ඒකනේ අර චිත්තානුපස්සනාවේ තියෙන්නේ සමුදය වය ධම්මානුපස්සී විහරති. සිතුවිලි පවා ඇතිවි නැතිවි යනවා. ඒක තමයි සිතේ ස්වභාවය. එතකොට බලන්න දැන් ගොඩාක් ගැඹුරින් විස්තර කරන්නේ මං කියනකො පින්නතුන්ට තේරෙන්නේ නැත් එපෙයි. තේරෙන්නේ නැතුව ගැඹුරින් අහලා වැඩක් නැහැනේ, ප්‍රායෝගිකනේ. එතකොට බලන්න දැන් ආර්ය ශ්‍රාවකයා මොකද්ද කරන්නේ? Tamanගේ අතහැරීමම අනුස්සරේයාත මනසිකාරයට නගනවා. මනසිකාරයට නගනකොට එයාට සතුටක් දැනෙනවා. ඇත්තටම මේ ලෝභයෙන් පෙළෙන ලෝකය ඇතුලේ අලෝභයට මගේ සිත නැඹුරු වීමම මට ලාභයක්. ඒ අලෝභය ඇතුලේ මං මීට කලිනුත් යමක් පූජා කළා නම්, දුන්නා නම්, අතහැරියා නම්, අහෝ ඒ එකම වෙලාවකවත් රාග දේශ මෝහ වලින් මගේ සිත මැඩ පැවැත්තුනේ නෑ නේද කියලා ඔන්න යට ආයිමත් ඒකම හිතන්න. මොකක්ද ඇති වෙන්නේ? කුසල්මයි බලවත් වෙන්නේ. කුසලයේ තුලමයි සිත සිහිය පිහිටවන්නේ. හොඳයි පින්වත්නි, දැන් බලන්න අවබෝධයෙන් පින්කම් නොකළ කෙනෙකුට කවදාකවත් ඒ පින්කම ආයි මනසිකාරය කරනකොට ඇලීම, ගැටීම, මුලාවීම නැති කරගන්න පුළුවන්ද? බෑ. කවදාකවත් කරන්න බෑ. මම මෙච්චර දේවල් කළා, අඩුම තරමේ හාමුදුරුවෝ මගේ නමවත් කිව්වනම් ඒ වෙලාවේ මට හිත හදාගන්න තිබ්බා කියලාත් ගැටෙන මිනිස්සු නැද්ද? අප්පෝ කොච්චර ඉන්නවද? දැන් ඒ අරමුණ ඉෂ්ට නොවුණු තැනක එයා මැරෙන්න ගිහිල්ලා පින්කම කළත් සතුටු වෙයිද? සතුටු වෙන්නේ. අන්න ඕක මතක තියාගන්න. සාපේකව දන් දෙනකොට, අපේක්ෂා සහිතව දන් දෙනකොට ඒක භාවනාව හැටියට මානසිකාරයට ගන්න බෑ. ඇයි? අරමුණ ඉෂ්ට නොවන තැන එයාගේ තියෙන කඩාගෙන වැටීම. ඒක ඇතුලේ ගැටීම, ද්වේෂයමයි බලවත් වෙන්නේ. ඒකනේ පින්නතුනි පින්කම් කරලා සමහර අය පන්සල් අතහරින්නේ. ස්වාමීන් වහන්සේලාත් එක්ක තරහ වෙන්නේ නැද්ද? අපෝ තරහ වෙනවා. ඇයි? අපි මෙච්චර කරලත් හරියට අපිට පුණ්‍යානුමෝදනාවක්වත් කළේ නෑ කියලා හරියට ගැටෙන අය ඉන්නව නේද? දැන් බලන්න අවබෝධයෙන් පින් කරන කෙනාට මොකක්වත් ඕනේ නෑ. බලාපොරොත්තු මොකක්වත් අවශ්‍ය නෑ. එයා දන්නවා මම අවබෝධයෙන් අතහරින තැනම මට ලැබෙන්න ඕනීව ලැබිලා ඉවරයි. කාගේවත් ස්තුති වැඩක් නෑ. ප්‍රශංසා වැඩක් නෑ. පුණ්‍යානුමෝදන මොකක්වත් වැඩක් නෑ. ඒව කාගේවද? අනිත්‍ය ලෝකේ වැඩ. ඒව බාහිර ලෝකේ වැඩ. බාහිර ඒවා අපි අපේ කරගන්න ඕනද? දැන් බලන්නකෝ, නැවත අනුස්සරයාත මනසිකාරය කරනකොට ආර්ය ශ්‍රාවකයාගේ හිතේ ඒ වෙලාවෙත් ලෝභය උපදින්නේ නෑ, ද්වේෂය උපදින්නේ නෑ, මෝහය උපදින්නේ නෑ. ඒ කියන්නේ දැන් මොකද්ද තියෙන්නේ? කුසල. කුසලයේම නෙමෙයිද තියෙන්නේ? ඒ කියන්නේ කුසලය තුලම ඔන්න හොඳට සිත පිහිටුව ගන්නවා. කුසලයේ තුලම සිත පිහිටුව ගන්නේ මොකක් තියෙන නිසාද? සතිය තියෙන හින්දා. සති සම්පජඤ්ඤය තියෙන නිසා නෙමෙයිද? සිහිනුවන තියෙනකොට විතරයි කුසලයේ තුල හිත පිහිටන්නේ. හොඳයි, දැන් ආපහු මානසිකාර්යය කරනකොට දානය පවා ඡාගානුස්සතියක් හැටියට වඩනකොට ඒක ඇතුලේ පින්වත්නි ගැටීම නම් එන්නේ. එයා තුල නිවැරදි සිහිය තියනවද? නෑ. එයා තුල ප්‍රඥාව කියන එක තියනවද? නෑ. ප්‍රඥාව තියනවා නම් ගැටෙන්නේ නෑ. අන්න බලන්න. ඕනම පින්කමක් ඇතුලේ අනුස්සරේයාත නැවත ඒකම සිහි කරනකොට සිහිනුවන තියෙන කෙනාගේ කුසලය තුලමයි හිත පිහිටලා තියෙන්නේ. ඒක තමයි වැදගත්. ඒක ඊටාම වැදගත් දෙයක්.
කුසලයේ තුලම සිත පිහිටනවා කියන්නේ එයා තුල නිවැරදි කල්පනාව තියෙනවා. ඒ කල්පනාවට එන්න එයාට අර අවබෝධයෙන් මේ බුද්ධ ශාසනය පින්කම් කරන එක උදව් කළේ නැද්ද? උදව් කළා. ඒකයි නිර්ලෝභීව මුත්ත ඡාගෝ එකඳු බලාපොරොත්තුවක් නැතුව අතහැරලා දැම්මේ. දැන් බලන්න පින්නතුනි භාවනාවකට පවා සිත යොමු කරන්න පුළුවන් විදියට ඔය පින්නතුල්ලගේ ජීවිතේ කොච්චර දන් දීලාද කියලා හිතන්නකෝ. ඔය පින්නතුල්ලගේ ජීවිතේ කොච්චර දන් දීලාද? සමහරුන්ට පින්වත්නි කවදාකවත් පින් කරලා සතුටු වෙන්න බෑ. නැද්ද එහෙම මිනිස්සු? අපෝණ තරම් ඉන්නවා. කවදාකවත් පින් කරලා සතුටු වෙන්නේ ඇයි? එයා කොච්චර පින් කළත් අවසානයේදී ගැටෙනවද නැද්ද? ගැටෙනවා. මේ කියන්නේ හිරණ පැත්තේ අය ගැන නන් නෙමෙයි ඈ. අපේ පැත්ත කියලා හිතා ගන්නකෝ. සමහරු ඉන්නවා කවදාකවත් සතුටු. ඇයි සතුටු වෙන්න බැරි? හිත අපිරිසිදුයි. මොන වගේද අපිරිසිදු වෙලා තියෙන්නේ? එක්ක ලෝභයෙන්, නැත්තම් ද්වේෂයෙන්, නැත්තම් මෝහයෙන්. අකුසල චෛතසික වලින් හිත අපිරිසිදු වෙලා. ඒතර බලන්න නැවත නැවත සිහි කරනකොට අලෝභය, අදෝසය, අමෝහය නම් වැඩෙන්නේ. කුසලය තුලම සිත පිහිටනවා කියන්නේ සිහිය තියෙනවා. සිහි නුවණ තුල කුසලයේ හිත පිහිටවා ගන්න. එයා තව දුරටත් දක්ෂ වෙනවා. මේ ධර්ම මාර්ගයේ තුල පින්පව් කුසල් අකුසල් හඳුනා ගන්න. පින්පව් කුසල් අකුසල් හඳුනා ගන්න. ඒකට කියනවා ධම්ම විචය සම්බුද්ධංගය. පින්පව් කුසල් අකුසල් තව දුරටත්. එතකොට එයා තුල මොකද්ද වෙන්නේ? ඒ උපන්න කුසලය තුලම තව දුරටත් එයා සිත සිහිය පිහිටුවාගෙනම යන්න වෑයම් කරනවා. ඇයි අර කුසලයේ තුලමනේ සිත පිහිටුවගෙන තියෙන්නේ. එයා අකුසලයේ තුල සිත පිහිටුව ගන්න දක්ෂ වෙනවද? දක්ෂ නැහැ. ඒකට එයා දක්ෂයි. එයා මොකටද දක්ෂ? කුසලයේ තුල හිත පිහිටුව. අන්න ඒකට තමයි සිහි නුවණ වැදගත්. ඒතර සිහියෙන් එයා කුසලයේ තුලම හිත පිහිටුවගෙන යනකොට එයා තුල වැඩෙනවා තව දුරටත් මොකද්ද? වීරිය කියන එක. ඒකට කියන්නේ මොකද්ද? විරිය සම්බොජ්ජංගය. ඒතර වීරිය තුලම හිත පිහිටුවගෙන කුසලයේම නම් එයා අනුගමනය කරන්නේ. කුසලයේ තුලම හිත පිහිටුව ගන්න එයා තුල මොකද්ද වැඩෙන්නේ? සංසිඳීම. නාමකායෙත් සංසිඳීමක් තියෙනවා. රූපකායෙත් සංසිඳීමක් තියෙනවා. නාමකායයි රූපකායයි කියලා දෙකක් තියෙනවනේ. මේ දෙකේම සංසිඳීම. ඒකට කියනවා පස්සද්ධිය. සිතකය සංසිඳෙන්න ඒ සංසිඳීමම උදව් කරනවා මොකටද? සමාධියට. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයනේ. ඒකාග්‍රතාවයට ආවහම එයා තව දුරටත් දක්ෂයි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. විශාකාව කිව්වනේ ස්වාමීනි සමාධියට ආවට පස්සේ මම දන්නවා ඉන්ද්‍රිය භාවනාවක්, බල භාවනාවක්, බොජ්ජංග භාවනාවක් හැටියට ඒක දියුණු කරන්න. ඇය කොහොමද දක්ෂ වුණේ? සමාධිය තුල ඇය දක්ෂ වුණා. තව දුරටත් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු කරන්න. හොඳට පින්නතුනි කල්පනා කරන්න මේ කරුණ. මෙතනින් දේශනාව ඉවරයි. දැන් ඔන්න ඔය පින්නතුන් තේරුම් ගත්ත ඕනම පින්කමක් ඇතුලේ බොජ්ජංග ධර්ම වඩා ගන්න පුළුවන්. වැඩෙනවා අවබෝධයෙන් ඒ පින්කමට අනුගත වෙන කෙනා තුල. ඒක භාවනාවක් හැටියට මානසිකාරය කළ රාග දේශ මොහ වලින් හිත බලගැන්වෙන්නේ කියන්නේ කුසලයේ තුල හිත පිහිටවනෝ. හිත පිහිටනකොට යාගේ හිතේ හරියට සතුටක් උපදිනවා. සතුට උපදින්න හිත ඍජුගත වෙනවා. හිත ඍජුගත වෙන තරමට කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙන තරමට මොකද්ද වෙන්නේ? සිත එකඟ කරගන්න පුළුවන්. සිත එකඟ කරගන්න තුල එයා තව දුරටත් අර්ථ වේද ධර්ම වේද දෙකක් ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඇතුලේ ඊ타ම සැනසෙල්ලක්, ශාන්තියක් අත්දකින ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා.
ඒ අත්දකින්න ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා කියන්නේ එයා දක්ෂ වෙනවා දානයම පවා ඡාගානුස්සතිය හැටියට වඩලා ඒ තුල හිත සමාධිගත කරගන්න. ඒ පින්නතුනි දානය ඇතුළේ ඒකට හරියට සමාධියට කමටහන් නැද්ද? තියෙනවා. ඔය පින්නතුන් බුදුරජාන් වහන්සේ අරමුණු කරගෙන මොකක් හරි පින්කමක් කරනවා කියලා හිතන්න. ඒ හැම වෙලාවෙම බුදුගුණ මනසිකාරයෙන් ඔයක කරන්න බලන්න. සංඝය අරමුණු කරගෙන චීවරයක් මහනවා කියලා හිතන්න. ඒ හැම වෙලාවෙම සංඝයාගේ ගුණ ටික මනසිකාරය කර කර ඔක කරන්න බලන්න. ඔය පින්නතුල්ලට තේරෙනවා ඒකම වෙලාවක රාගයෙන්වත් ද්වේෂයෙන්වත් මෝහයෙන්වත් මේ හිත මැඩ පවත්වන්නේ නෑමයි කියලා පින්නතුනි දැනනවා. පැහැදිලිනේ? හොඳට ඒකට අරමුණත් ඒකයි අර දාන මහප්පල සූත්‍රයේදී පෙන්වන්නේ සමත විදර්ශනාව වැඩෙන විදියට දන් දෙන්න. ඔන්න මෙතනින් දේශනාව ඉවරයි. හොඳට තේරුම් ගන්න පින්වත්නි මේ හැම දෙයක් ඇතුළෙම වෙන්නේ සලායතනයන්ගේ ක්‍රියාකාරීත්වය. මොකද්ද වෙන්නේ? සලායතනයන්ගේ ක්‍රියාකාරීත්වය. සලායතනයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනවා කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයම මුල් කරගෙන ඒ ආයතන ඇතුළේම ස්කන්ධයන්ගේ පාලවීමක් වෙනවා. ඔය ටික නෙමෙයිද වෙන්නේ? දැන් බලන්න මොන්න පින්කම කරන්න ගියත් ඇහැට රූප පේන්නේ නැද්ද? පේනවා. කනට ශබ්ද ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ගඳ සුවඳ මේ කියන ආයතන අධ්‍යක්ීම් සියල්ලම ඕනම පින්කමක් ඇතුලේ නැද්ද? තියෙනවා. හැම අධ්‍යක්ීමක්ම තියෙනවානේ. ඒ අරමුණත් එක්කම ඇහැට පේන අරමුණයි, කනට ඇහෙන අරමුණයි, දිවට දැනෙන අරමුණයි, මනසට දැනෙන අරමුණයි ඇතුලේ ඒ අරමුණ විතරද වෙන්නේ පින්වත්නි? අරමුණු ආග්‍රහණය වෙන එක විතරද වෙන්නේ? නෑනේ. මොකද්ද වෙන්නේ? පේන රූපය පදනම් කරගෙන වේදනා සංඥා සංකාර විඥාන. ඇහෙන ශබ්දය මුල් කරගෙන වේදනා සංඥා සංකාර විඥාන. මනසට දැනෙන අරමුණ නිසාම වේදනා සංඥා සංකාර විඥාන. ඇත්තටම මේ පින්කම් කරනකොට පවා තමා තුළ මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට තමා තුළ මොකද්ද සිද්ධ වෙන්නේ? හැම වෙලාවෙම පින්කම් කරනකොට තමන්ගේ ඇතුලේ වෙන ක්‍රියාකාරීත්වය මොකද්ද? මොකද්ද ඇතුලේ වෙන ක්‍රියාකාරීත්වය? මෙන්න මේ කියන ස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙලා හැමතිස්සෙම ඇතිවි නැතිවි යනවා. එහෙනම් දානය ඇතුලේ පවා වෙන්නේ උදෙක්ම ස්කන්ධ ටිකක් හට අරගෙන නැති වෙලා යන එක නේද කියලා හොඳට විදර්ශනාවෙන් දැක්කොත් එයා මතු විපාකවලට ආස කරයිද? නෑ. ඒ මතු විපාකවලට කැමැත්ත හදාගනීද? නෑ. ඇයි කැමැත්ත හදාගන්නේ නැත්තේ? පින්වත්නි මේ වෙලාවෙත් ඇති වෙන නැති වෙන ස්කන්ධ ටිකක් නම් විපාක අපේක්ෂා කොට අනාගතේ පහළ වෙන්නේ මොනවද? අන්න ස්කන්ධයන්ගේ ඇතිවීමක් සහ නැතිවීමක්මයි. එතකොට ওই පිනතුන් පිනෙහි විපාකයටවත් බැඳෙයිද? බැඳෙන්නේ නැහැ. ඇයි? විපාකයට බැඳෙන්න විදියක් නැහැනේ පින්වත්නි. මේ වෙලාවේ ඇති වෙලා නැති වෙලා යන ස්කන්ධ ඇති වෙලා නැති වෙලා යන්නේම අනිත්‍ය නිසා නම් විපාකයත් අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. දැක්කද? දැන් මේ ගැඹුරු තැනක් මේ කිව්වේ. මේ වෙලාවෙත් ඇති වෙලා නැති වෙලා යන්නේ ස්කන්ධ මොකක් නිසාද? අනිත්‍ය නිසානේ. එතකොට මේ වෙලාවෙත් ඇති වෙලා නැති වෙලා යනවා නම් පසුවට හම්බ වෙන එකත් මොකක් කියලාද දකින්නේ? අනිත්‍යයි කියලා දකිනකොට ඒක කෙරෙහි පින්වත්නි ආසාවෙන් ওই පින්වතුන් බැඳෙනවද? නෑ. පැහැදිලිනේ? ඒක මුල් කරගෙන අලුතින් විපාක පිණිස කර්ම හිතාමතාම රැස් කරයිද ওই පින්වතුන්? රැස් කරන්නේ නෑ. ඇයි රැස් කරන්නේ නැත්තේ?
පින්වත්නි දැන් මේ වෙලාවෙත් ඇති වෙලා නැති වෙලා යන ස්කන්ධ ටික නම් ආයතනයන් තුල සිද්ධ වෙන්නේ අනාගතේ විපාක ලැබෙනකොටත් වෙන්නේ මොකද්ද? ඒ සියලු ස්කන්ධ ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් මේ හැම වෙලාවකම වෙන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් සහ නැතිවීමක් නේද කියලා දකිනකොට එයා මොන පින්කම කළත් වර්තමාන මොහොතේමයි හිත පවත්වා ගන්න. ඒක අතීතයට යවන්නෙත් නැහැ, අනාගතයට යවන්නෙත් නැහැ. බුදුරජාන් වහන්සේ වදාළේ නේද අතීතය අදින්නත් එපා, වර්තමානයේ මේ අනාගතය ඇදලා ගන්නත් එපා. තත්ත විපස්සති. ඔන්නෝක මතක තියාගන්න. ඒ තැන මොකද්ද කරන්නේ? විදර්ශනා කරන්න. අන්න හරි පැහැදිලිනේ. අතීතං නාන් වාගම්මේය නප්පටිකංකේ අනාගතා. දැන් බලන්න එතකොට හිත කොහෙටවත් ගිහිල්ලාද? නෑ. හිත කොයි මොහොතද කොතනද පවතින්නේ? මෙතන මේ මොහොතේමයි පවතින්නේ. පින්නතුනි ඔන්න ඕක දකින්න කාලයක් යනවද? කාලයක් යනවද ඕක දකින්න? නෑ. ඕකට එන්න මේ මොහොතේම අපිට බැරිද සිත සිහිය පිටව ගන්න? පුළුවන්. එතකොට කාලිකයිද අකාලිකයිද? අකාලිකයි. සන්දිට්ඨිකයිද නැද්ද? සන්දිට්ඨිකයි. මේ වෙලාවේනේ ලෝභ දෝෂ මොහ නැති වෙලා යන්නේ. සන්දිට්ඨිකද නැද්ද? සන්දිට්ඨිකයි. අකාලිකද නැද්ද? අකාලිකයි. ඒහි පස්සික ඕන කෙනෙකුට දැන් බලන්න බැරිද මේක? පුළුවන්. ඕන කෙනෙකුට බලන්න බැරිද මේක ක්‍රියාත්මක කරලා? පුළුවන්. ඇයි? කාලයක් ගිහිල්ලා නෙමෙයි ලැබෙන්නේ, මෙලවදිමයි ලැබෙන්නේ. ආන් දැක්ක නේද? ඕගොල්ලෝ විපාකයට බැඳෙන අදහසින් පින් කළොත් ඇත්තටම ඕගොල්ලන්ට බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේ ගැටලු ප්‍රශ්න කොච්චරක් තියෙනවද? මේ බුද්ධ ශාසනය අටපිරිකර පූජා කරලා විසාකාවටයි සුජාවතාවටයි බන්දුල මල්ලිකාවටයි විතරයි ලැබිලා තියෙන මහා ලතා. තව කොච්චර පූජා කරලා ඇද්ද? තව කොච්චර පූජා කරනවද? කෝ එහෙනම් ඒ හැමෝටම දැන් කොච්චර කල් ඒව බලාගෙන ඉන්න ඕනද? පැහැදිලිද මේ කියන එක? ඊළඟට කටින පූජා කරලා තියෙන නාගිත මහරහතන් වහන්සේ විතරයි අපදාන පාළියට අනුව. අටුවාවට අනුව බැලුවහම බුදුරජාන් වහන්සේ එක බෝසත් අවධියක කටිනයක් පූජා කළ බව අටුවාවේ තියෙනවා. එතකොට බලන්න පින්වත්නි, උන්වහන්සේ කටිනයක් පූජා කරලා කල්ප 91කට පස්සේ නිවන් දැක්කේ. ඊට පස්සේ කටින කරපු අය සක්විති රජුරෝ වෙන්නත් ඕන, ලබන්න ඕන ඔක්කොම ලබාගෙන එනකන් මේ අවුරුද්දේ කටින කරපු මිනිස්සයත් බලාගෙන ඉන්න ඕනද නැද්ද? බලාගෙන. තව කොච්චර කල්ප ගානක් ඉන්න ඕනිද නැද්ද? ඉන්න ඕන. ධර්මයේ ඔච්චර දුර්වල තැනක නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ ආනිසංස කතා විතරයි. අපි ඕව ලබන්නද පින්නත් මේ ධර්මය හොයන්නේ? නෑ. මතකයිනේ ගව රැලක් දැකලා කඩි රැලක් දැකලා බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද සක්විති රජ කෙනෙක් නොලබපු, සක්විති රජකම නොලබපු කෙනෙක් නෑ කියලා. එහෙව් සංසාර ගමනක බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරයිද මානෙනි මේකෙන් පස්සේ මෙහෙම වෙන්න, මෙහෙම ලබා ගන්න, මේ විදියට කරලා මෙහෙම බලා ගන්න, මේ විදියේ ඒව ලබන්න කියලා දේශනා කරයිද? නෑ. ධර්මයේ තියෙන පින්නතුණි, ධර්මයේ ගුණ 6ම තියෙන්නේ මේ වෙලාවේ දකින්න. පැහැදිලිද? ඒකක්වත් නෑ මරණින් මත්තේ ඒවා. ඔක්කොම තියෙන ධර්මයේ ගුණ ටික කොයි වෙලාවටද? මේ මොහොතේ දකින්න. ඔන්නෝක හොඳට තේරුම් ගන්න. සරලවම තේරුම් ගන්න පින්නතුණි, මේ හැම වෙලාවකම අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන්ගේ ඇති වී නැති වී යාමක්මයි. මේ වෙලාවේ පවයි ඇතිවීම නැතිවීම දැකගෙන තත්ත විපස්සති. ඒ මොහොතේ විදර්ශනා කරනවා කියන්නේ මගේ සිත එකඳු අරමුණක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න යන්නේ නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකමයි වාසය කරන්නේ. එතකොට යා පින් කරන තරමක් පින් කරන්නේ මොකක් පිණිසද? නිවන අරමුණු කරලම තමයි. මීට වඩා දේශනාවට කාලය ගන්නේ. දැන් පැයකටත් වඩා දේශනාව අපි අරගෙන ආව. හැම දිනාම මේ දේශනාව ගැන
හිතන්න තව ගොඩාක් දේවල් මේක ඇතුලේ දැන් කල්පනා කරන්නත් තියෙනවා. මේක ඇතුලේ දැන් ওই පින්නතුලන්ට නැවත නැවත හිතන්නත් තියෙනවා. මේ දේශනාව කලේම ওই පින්නතුලට ප්‍රශ්නාර්ථයක් තියලා. ප්‍රශ්නාර්ථයක් දැන් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක කල්පනා කරන්න. ඒක කල්පනා කරනකොට ওই පින්නතුල්ලව හම්බ වෙයි. කොහොමද හම්බ වෙන්නේ? ඇත්තටම මේ බුද්ධ ශාසනේ පින්කම් කරන මම විසාකාව වගේ බොජ්ජංග වැඩෙන විදියටද පින්කම් කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාළ විදියට සැබවින්ම ඒ පින්කම් මහත්ඵල මහානිසංස වෙන විදියටද මම පින්කම් කරන්නේ. ඇත්තටම මේ පින්කම් ඇතුලේ කොහොමද මගේ සමත විදර්ශනා දෙක වැඩෙන්නේ කියලා ඔය පින්වතුන්ලම ඒ ටික හොයාගන්න ඕන. තව දුරටත් ඒ වෙනුවෙන් ඉඩහසර තබමින් දේශනාව මෙතකින් නිමා කරනවා. එලෙසින් කටයුතු කරන්නට හැම දෙනාටම ධර්මාවබෝධය වේවායි සාධු ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වත්නි, අපි පුණ්‍යානුමෝදනාවට එකතු වෙමු. අද මේ උදාර ධර්මානුශාසනාව වෙනුවෙන් තාම ශ්‍රද්ධාවෙන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් මේ පින්කම් සිද්ධ කරන්නට කොතෙකුත් බාධක වර්ෂාවෙන් පවා ඇදහැළුණත් නිශාන්ත වික්‍රමරත්න මහත්මාණන්, පින්වත් නෝනා මහත්මිය, පුතණුවන් දෙදෙනා ඇතුළු ඒ පින්වතුන් අද දවසේ දායකත්වයෙන් කටයුතු සිදු කළා. විශේෂයෙන්ම අද වැනි දිනක නිශාන්ත වික්‍රමරත්න මහත්මාණන්ට ජන්මලාභය ලබා ගැනීමට උපකාර වුණ බෙනියල් වික්‍රමරත්න පියාණන්, අයිඩී ජීනෝනා මෑණියන් ඇතුළු සංසාරික සියලු ඥාතිවරුන්ට පළමුවෙන්ම මේ උදාර ධර්ම දානමේ පින දැනේවා, පෙනේවා, අරමුණු වේවායි සාධු ප්‍රාර්ථනා සිදු කරන්න. සක් දෙවිඳුන් ප්‍රධාන දෙව් බඹ පිරිසටත් මේ පින ඒ අමා නිවන පිණිස වේවායි සාධු ප්‍රාර්ථනා සිදු කරන්න. අවසාන වශයෙන් මේ උදාරතර ධර්ම දේශනාවට පුණ්‍යවන්ත දායකත්වය එකතු කළ විශේෂයෙන්ම නිශාන්ත වික්‍රමරත්න මහත්මාණන් ඇතුළු පින්වත් පවුලේ හැම දෙනාටමත්, විශේෂයෙන්ම දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනෝ. ඒ වගේම මේ විහාරස්ථානයට අපි මුලින්ම වැඩම කළේ හදිසි අනතුරකින් පරලොව සැපත් වුණ පියුමාල් තරුණ මහත්මාණන්ගේ ආදරණීය අම්මයි තාත්තයි නිසා ඒ දෙන්නත් මෙතන ඉන්නෝ. අදත් මේ පින්වතුන් දේශනාවට එකතු වෙලා තියෙනෝ. ඉතින් සුජීවත් වෙන ඒ මව්පියන් දෙපළත් ඒ පින්වත් පවුලේ ඥාතිවරුනුත් අපි තාම කෘතවේදීව මේ වෙලාවේ සිහිපත් කරමින් හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනෝ. අද දවසේ මේ දේශනාවට ඒකාත්මික වෙමින් පින්වතුන්ලගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් පුංචිම පුංචි කොටසක් ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් ශ්‍රවණය කරගෙන යම්තාක් පුණ්‍ය සංස්කාරයෝ කුසලයන් බලවත් කළාද ඒ සෑම පින් කුසලයක්ම ඒකාන්තයෙන්ම ඔබගේ නිවීම පිණිස උපකාරාර්ථය පිණිස වේවා. අප්‍රමාදීව කෙලෙස් තවන වැර ඇතිව කුසල් වඩන්න දිරිය සවිය බලය ලැබේවා. නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. එවැගේම නිශාන්ත වික්‍රමරත්න මහත්මාණන්ට සුපින්බර වූ ජන්මදිනයකට ආශිර්වාද සැලසේවා. එතුමන් කරන මේ උදාරතර ශාසනික කටයුතු ධර්මය බොහෝ දෙනා අතර බෙදා හදා දෙන්න, අන් අය සමග සාකච්ඡා කරවන්න, අන් අය තුල අවබෝධය ඇති කරවන්න කරන මේ සියලු කටයුතු පවා
දිනෙන් දින සාර්ථක වේවා. සත්පුරුෂ උතුමන් වහන්සේලා ඒ සඳහා අනුග්‍රහය සලසත්වා. සම්මා දිට්ඨික දෙවියන්ගේ සඳහා අනුග්‍රහය සලසත්වා. අවසන බණ දෙසූ බණ ඇසූ ඔබ අපටත් මේ සඳහා මඟ තැනූ මව්පිය ගුරු උතුමන්ටත් ධර්මාචාර්යයන් වහන්සේලාටත් ලෝවැසි සැමටත් සුඛ සහගත ප්‍රතිපදාවකින් ඒ අමා නිවනින් නිවී සැනසෙන්න ධර්ම දානමය කුසල් හේතු වේවා. වාසනා වේවා වේවා වේවායි සාදු ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. වන්දනා කරන්න. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණයෙන් හැමට උතුම් නිවන් සුව වේවා. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දේ තුං වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.